හායි යාළුවනේ, ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න යාළුවනේ, කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. හරි, ඉතින් අද ගෙනාවේ යාළුවනේ Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ කතරගම මැප් එකේ අවසානයට යන වීඩියෝ එක. ඉතින් ඔයාලා මුලින්ම ගේම් එක ඕපන් කරගෙන මේ විදිහට කතරගම දේවාලය කියන මැප් එක දාගෙන එන්න. කතරගම දේවාලය කියන මැප් එක. ඉතින් මම වෙලා යන නිසා මම කතරගම දේවාලය ගාවට ආවා බස් එකේ. හරි, අපි එහෙනම් යන්න පටන් ගමු. ඔයා කතරගම දේවාලය ගාවට එන්න. ආවට පස්සේ එතනුත් ඉස්සරහට යන්න ඕන. අපි මේ විදිහට යමු. ඉතින් යාළුවනේ, ගේම් එක ලැග් මගේ ෆෝන් එකේ. හරි, ඉතින් ගහලා තියනවා කතරගම කියලා. හරි, ඉතින් වංගුවක් හම්බෙනවා. ඉතින් ඒකත් පාස් කරගෙනම යන්න. මෙන්න යාළුවනේ, ඉස්සරහින් පේනවා අපිට කතරගම මැප් එකේ අවසානය. ඉතින් අපි ගානට බස් එක නවත්ත ගමු මේ අයිනකින්. හරි, ඉතින් මම බස් එකෙන් බැහැ ගන්නවා. හරි, ඉතින් ඉස්සරහින් බලා ගන්න පුළුවන් කතරගම මැප් එකේ අවසානය. ඉතින් ස්ටොප් කියලා ගහලා තියෙනවා. මේක තමයි අවසානය. ඉතින් හරි, ඉතින් මේ තමයි යාළුවනේ කතරගම මැප් එකේ අවසානය. ඉතින් අපි කතරගම මැප් එකේ අවසානයටත් ආවා. ඉතින් අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් බස් එක. ඉතින් අපේ බස් එකක් තියෙනවා සුපිරියට. ඉතින් කතරගම මැප් එකේ අවසානටත් ආවා. ඉතින් එහෙනම් ඕක තමයි වීඩියෝ එක. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම වීඩියෝ එකටත් ලයික් කරන්න. ඒ වගේම තමයි channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.